ආයුබෝවන් වේදනත YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වන්නේ කලලයක් ගර්භාෂයේ තැන්පත් වූ විට මවකට දැනෙන ලක්ෂණ කිහිපයක් පිළිබඳවයි. සංසර්ගයකින් පසු සංසේචනය වූ යුක්තාණුවක් පැලෝපිය නාලය දිගේ ගර්භාෂය තෙක් පැමිණ ගර්භාෂය තුළ තැන්පත් වීමට දින 6-12 වගේ කාලයක් ගත වෙනවා කියලා තමයි වෛද්‍යවරුන් නිගමනය කරලා තියෙන්නේ. මේ කාලයේ අවසන් වන විට සංසේචනය වූ යුක්තාණුවක් ඇතනම් එය ගර්භාෂයේ තැන්පත් වූ විට මවට විවිධ ලක්ෂණ පෙන්නුම් කරනවා. නමුත් බොහෝ දෙනාට මෙම ලක්ෂණ වෙන් කරලා හඳුනා ගැනීමේ ලක්ෂණ තියෙනවා. හොඳයි. අපි බලමු මෙවැනි තත්ත්වයකදී ඇතිවෙන්න පුළුවන් ලක්ෂණ මොනවද කියලා. අංක 1 ඩිම්බයක් පිටවන සරු කාලයේදී ශරීර උෂ්ණත්වය එකවර අඩු වී නැවත වැඩි වීම. අංක 2 ගර්භාෂය තුල සංසේචනය වූ යුක්තාණුව තැන්පත් වීමේදී සුළු රුධිර වහනයක් ඇතිවීම. අංක 3 උදරයේ ඇතිවන කොරවන ස්වභාවය. අංක 4 උදරයේ වම් පස විටෙන් විට ඇතිවන කැක්කුම. අංක 5 ශරීර අප්‍රාණික ස්වභාවය. අංක 6 පියරුවල ඇතිවන අධික වේදනාව. අංක 7 වෙනදාට වඩා ඇතිවන අධික මහන්සිය. අංක 8 යෝනි මාර්ගයෙන් ගන්ධයකින් තොර වර්ණ ශාවයක් පිටවීම. දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට සරු කාලයෙන් පසු මෙවැනි ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබේ කුසේ දරුවෙක් පිළිසිඳගෙන ඉන්න පුළුවන්. එම නිසා ඔබ ඉතා ප්‍රවේශමෙන් උෂ්ණ අධික ආහාර පාන වලින් වැළකී සතුටින් හා ආගමනුකූලව සැහැල්ලු මනසක් යුතුව මුත්‍රා පරීක්ෂණයක් සිදු කරන දින තෙක් ඉවසීමේ කාලය ගත කරන්න. මෙවැනි තවත් අලුත්බර වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබට සුවදායී දවසක්.